යෝ සාදරෙන් ආදරෙන් පිළිගන්නවා හෙන කාලෙකින් පසු කරන වීඩියෝ එකකට. හරිද? ගම් වතුර බිස්සෙන් පස්සේ හම්බෙන්නේ. කියන්න බැරුණා අන්තිම වීඩියෝ එක මචං මේකට කලින් දාපු හරිද වීඩියෝ එකේ මේ සබ්ලා හිටියේ 900 ගානක. මං හිතන වීඩියෝ එක කියනවා ඒක. මේ දැන් ඉන්නවා 1161ක්. 1000 ගැහුවා. වීඩියෝ එකක් දාන්න බැරි වුණා. 2 months විතර හිටියා මචං දාන්න නැතුව. හරිද? මන් දන්නවා මේකේ රීච් එක එන්නේ නැහැ. හරිද? වීඩියෝ එකේ views 10ක්වත් එන්න තියෙයි මන් දන්නවා. ඒත් කරන් දෙන්නේ නැහැ. ආයෙත් පටන් ගන්න වෙනවා. ඉතින් දාන්න නැතුව හිටියා නම් ඉතින් විඳපන් බල්ලෝ කියලා ස්ට්‍රයික් එක දාම තියෙනවා. මේ ඒකත් ළඟදී මයින් වෙලා යයි යනවා නම් නැත්තම් කොහොම තියෙයි. එහෙම වුණොත් මොකක් හරි එකක් කරන්න වෙනවා ඒකට. එනිමේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. තපලන් ඉන්නේ තෝ යන්. අපි මේ රජ පෙරලීමේ අරවි වුණාක් නෙමෙයි ඒ වුණාට අපි යමක් කරපු කොටසක් මේ යමක් මොකද කැකද බං එලාවට තාවේ අනිවාර්යෙන් මම රේල් පාර උඩ ගීත කියන්නේ නැහැ ඒක නිසා ආරස්සිගේ තුම්මත අපට අදාළ නැහැ රෙද්ද බඩ ගිය බෙට්ට කෙලින් බෙල්ල ගාලා ගිය කඳපයි මේ රජ පෙරලීම තමයි සම්පූර්ණ අනුග්‍රහය ආදර්ශයේ උපදේශ භූ කප්පර කවුනියා පඩකද කදත කියලා කිව්වා වගේ 71 විවාහපාරේ තුල අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා නන්ද මාමා ගාදන සමාජ උය තුල අරක්කු නෙමෙයි කැදවිව අයිස් පිව්වා කුඩු වැව්වා ටැබ්ලට් ගාවා අවුරුදු 50ට මගේ තරුණත්වයට ඔත්තෙන් මත අවුරුද්දක් තියෙනවා තවම බාලයි තවමයි අද දෙමෝපිය දරුවෝ හදලා නැහැ දරුවෝ තමයි දෙමෝපිය හදලා තියෙන්නේ පොළෙන් තමයි අසල වයින්නේ මේ කල්පනා කරන්න එපා රෑ නිදලා මොහොතක් හිටලා බලන්න. My Italian husband finally found authentic pasta in the USA, so he went to congratulate the pasta man. He offered him traditional Italian husband thanks. He's so sweet. මොකද්ද බං ඒ උනේ? කොටජි මචං කොටයි කියලා විහිළු කරන්නේ සීමාවක් තියෙනවා. හරි හරි බං විහිළුවක් කරේ. හා ඔය එන්නේ අනිත් කොට. අනේ මන්දවා උඹලා කොට ජීවිත ගැන නම් මට තේරෙන්නේ නැහැ වා. ඉතින් උඹලා දා උස යන කල්ලේද නේද වා. හරි හරි හිතන්න එපා. උඹලා කවදා හරි උසයයි. ඉතින් උඹලා කොට කීයද වා? මේක නෙමෙයි චමිතු. ඔය උඹ ඉඳගෙන ඉන්නේ නැත්නම් ඔය උඹේ උසද? උඹ එන කොටයි යකෝ. ඒක මරු. යකෝ දැන් ඉන්න පොඩි උණු තුසයි බං තොපි දෙන්නට වැඩිය. එච්චායි බෑ බං. මේ උඹ දන්නවද කොටේ උන්ට ගල්ලා හින්දින්න ලැසි කියලා? ඔයද වෙන්නත් ඇති ඉතින් උඹලා කොටයිනේ. In nomine Patris et Filii et Spiritus Sancti. සර් අපේ එක. ඇහෙන්නේ නැද්ද? කඩාගෙන එනවා අය. ඉක්මනට එනවා. පොඩි ළමයි තියාගෙන ඉජ්ජ බලන්න යනවද දන්නේ මේකේ. ඩෝනි කෙනෙක් ඉන්නේ. ඇත්තටම ලීලි උසන්ට ආදරේ මනුස්සකින් ඒ උන්ට යන සෙප්ප බවල කොහොමද ඒ මට නිකන් උඩ ඉන්න මිනිස්සයයි පල්ලේ ඉන්න පූසයි නිකන් එක වගේ පේනවා. නියෝ.
คือหนู අඩෝයි කාතල්ලේ ඩංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව ඉල්ලාගෙන කොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ ඇයිව මට මේක දැන් තේරෙන්නේ නැත්තේ කියන්නේ කනෝමුදා හැට්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. ඩංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතය පොළවට ලම්බකව ඉල්ලාගෙන කොරි හැදුණු කුෂ්ඨ ශරීරය දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සේ ගිහින් කනෝමුදා හැට්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. එයාට මතකයි මේ මට දෙකලකොට දීමියක්ක ගං අතර මුන්ට ගහන්නේ නැද්ද ගහන් යන්නේ මට හිතන කෙනද මියා වෙනස් වෙලා කඳ කුමාරයා වල්ට පෙම්බැන්ද කතරගම මොකක්ද මේ මම යනවා වේගෙ වැඩිද මන්ද කියනවා වේගෙ වැඩිත් තියලා ඉතන වෙලාව Katto yeun 5-star hotel in first time දැන් තේරුණේ okay Panya on fire වෙලා වචන් ගම් වතුරේ තනියා වැටුණා සීතලි ඉතින් කොහමද ඔයාලා අහලා තිබ්බනේ මම බැඳලාද කියලා බැඳලා හරිද මට පුතාලා දෙන්නෙක් ඉන්නවා තව මොනවද දැනගන්න ඕනේද දැනගන්න ඕන නම් අහන්නකෝ මං කියන්නම් අසෙයිතේ ඈ අසිතේ කොල්ලොත් ලේසි නේද Aduh. भाई मारो मुझे मारो කඩවල බඩු තියෙනවා සල්ලි තියෙනවා අරගෙන දෙන්න පුළුවන් කැමති අය ඉන්නවා නම් මුදල් දාන්න බඩු අරගෙන දෙන්න තියෙනවා බඩු අපේ කඩවල යවන මේ එකතු කරන මධ්‍යස්ථාන වල දෙන්න පුළුවන් උගල සල්ලි දානවා නම් අරන් දෙන්න පුළුවන් කඩවල බඩු තියෙනවා සල්ලි තියෙනවා නම් අරගෙන දෙන්න පුළුවන් මට ඒක පොඩ්ඩක් කවුරු හරි පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න එතන මේ මොකක්ද උනේ කියලා මට ඒක තේරුන්නේ නැහැ නැත්තම්. ඒ කියන්නේ මොකක් හරි සල්ලි දුන්නොත් බඩු දෙනවා මොකක් හරි සීනියක් නේ අක්කා කියන්නේ. අක්කා හරි නැන්දාරි ඇන්ටි කියු. කමන්න. හරි හෝ මම පුවා. දැන් යන්නේ. ඒ 100ද මං කෑ ගහන්නේ. 5 minutes later. Same the point.
උඹලට කැවුණා දන්තිවාරි. අම්මට පිස්සු හුත්ති. මේ මොකද්ද මේ? ඒ අමුදාති එකක්. එකක් කරපත් එක. මං එක බ්ලර් කරන්න ඕනද? බ්ලර් කෙරුවොත් ඒක කිසි ආතලෙකුත් නෑ. එක බෝනින් එකක් වැදිලා තියෙන එකේ තව එකක් වද්දා ගන්න ඕනේ නෑ. හරිද? එක්ක බ්ලර් කරන්න. තරහ වෙන්න එපා. තව දෙකක් හදුනොත් channel එක නෑ. ඒකයි. මොකද මේ? ලොකු ගල් බලමු. New world record. iNet මේක ලූප් එකක් කියලා මට හිතෙනවා. වරමයි. බෙල්ල ගැහුවා මේක ලූප් එක. ඔව්. හරි. මේක මචං ලූප් එකක් අර අක්කමන් අයින් එකක් බලන් හිටියේ අක්කා යන්නේ නේ. අද බහරේ. මොකක්ද ඒ වුනේ? මට දෙනවා මට මේක මේ බ්ලර් කරන්න වෙයි කියලා. මම දැන් හැමතැනම පරිස්සම් වෙනවා මචං. රෙජිස්ටර් එකේ මම බය වෙලා ඉන්නේ හොඳටම. හැමතැනම මම පරිස්සම් වෙනවා මම කකුල බ්ලර් කරනවා. ඉතින් තියෙන කකුල. කකුලෙන් බංගේ. අදලා ගත්ත මචං. ප්‍රීම දඩේම සොයා වගේ තියෙන එකක් තියෙන්නේ. මේ ෆෝන් එකේ නේ අක්කා. टेक्नोलॉजी करने वो एकदम इन्होंने वक्त बदल दिया, जज्बात बदल दिए, जिंदगी बदल दी। 119 पे इतनी अच्छी पार्टनरशिप चल रही थी। ओ भाई मारो मुझे, मारो मारो मुझे, मारो मारो। नहीं ये मजाक हो रहा है, एक सेकंड यार मजाक। ए आचीस ඒක next level වගේ කොහින්ද කරන්ට ගින්නේ? පැටි මට හිතනවා මේක වැටලා කියලා. වැටුණා කියලා මට හිතෙනවා. ඒ ගියපු විදිහට නම් වැටෙන්න ඕනේ. චුක් මට නෑමනේ. අලයන්කෝ බං යන්න. ඔබ කොහෙන්ද කාමරේට ආවේ? ඵලයන්. කා ගන්න නැතුව ඵලයන්. යකෝ ඵලයන්. මට ඵලයන්. ඔහෙ දොරවල් නෑ හොම් පුතෝ. ඵලයන් දොර තියෙන්නේ. හරි ඵලයන් යකෝ. රාගන කනවා. ඒ පත්තයක් තියෙනවා. ඵලයන් අන්න දොර. ඒ මට හිතන අර කෑ ගහන පොඩි කාවේ ලොකු වෙලා ඉද්දි කියලා. තියාඩ. වරෙන් යකෝ කියලා කෑ ගහන එක තමයි මේ ලොකු වෙලා ගැරන්ටි දෙකද පන්නන්නේ. ආය ගියා. හරි මචං. මේක මට ආයෙ හොයාගන්න බෑ. කොහෙන් කොහම වෙලා හරි කියන්නේ මේක නවත්තපන් කියලා. හින්දා මම මේක නවත්තනවා. මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම විනාඩි 1 දන්නේ නැහැ. මම බලුවෙත් නැහැ. anyway එන ගොඩ කාලේ මේ වීඩියෝ එකක් දැම්මේ සකර්බයිස් කරලා නැත්තම් කරගන්න. FB group එකේ link එක දාලා නැහැ මචං. මොකද මේ page එකට මොකක් හරි මගුලක් වුණා. ඒ account එක නැති වුණා. හරිද? එහෙනම් මම ඒකේ link එක දාන්නේ නැහැ. දැනට group එකක් නැහැ. මේ වීඩියෝ පටන් නිමා කිරීමටයි මේ උත්සාහය දරන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් set goodbye.